අයිවන් සුබ සන්ධ්‍යාවක ආදරණීය දෙමාපියනි අද දැසන සහ ඊයේ සිට අපි ප්‍රචාරණය කරනවා යම් පෝස්ට් එකක් ඒක තියෙන්නේ මෙහෙමයි නේද 2026 ශිෂ්‍යත්වය සමත් වෙයිද හරි ප්‍රශ්නයක් දැන් පෝස්ට් එක අපි වග කියන්නේ මම මොකද හේතුව මම මේ සමහර දෙමව්පියන් එක්ක මම කතා කරා මොකද අපේ මාධ්‍යාංශයෙන් සාකච්ඡා කරනකොට දෙමව්පියෝ කෝල් ගණනාවක් දුන්නා මම ඒවා සමහර ඒවාට මට උත්තර දෙන්න සිද්ධ වුණා. මොකද ඒ අහන ප්‍රශ්න දිහා බැලුවම මට මේ දෙමව්පියෝ ගැන මේ ඇති වෙන පුදුම කනගාටුවක්. කියන්නේ පව් ඇත්තටම. අම්මලා පව්. ඇයි? දෙමළ බලන්න විභාගේ දෙමළ පන්තිකට දාලා ඉංග්‍රීසි පන්තිකට දාලා ළමයි දරුවෝ ඒගොල්ලෝ පව්. අම්මලා විතරක් නෙමෙයි. පන්ති කීයකට ඇදන් යන්න ඕනද? පේපර් ක්ලාස් කියලා එහෙම දාලා. විබෝධාම් මේ මොනවද? ගණිත ගැටලු කියලා ආයි දාලානේ. කොහොම පාස් වෙන්නේ නැහැ. ගිය පාර ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිඵල ආරම්භ බලන්න ඔබේ පාසලේ ඔබේ පන්තියේ. ඔබේ පාසලේ ඔබේ පන්තියේ ඔබේ ගුරුවරු. විභාගෙට ගිය ළමයි ගාන කිව්වෙත් නෑ නේද? කරන් දෙන්නේ නැහැ. මටත් විවේචන එල්ල කරයි මොකද මේ එහෙම කරලා නම් තේන්දා ඒක අභියෝගයක්. මොකද මට අනිවාර්යෙන් ඔයාගේ දරුවව පාස් කරන්න පුළුවන්. හැබැයි නිකන් පාස් කරන්න බෑ. ඇයි මම නිකන් පාස් කරන්නේ? ඕගොල්ලන්ට යමක් වටින කියන දෙයක් ඔයා ගාව තියෙනවා නම් ඒව අව탁සේරු කරන්න නරකයි. මං කරන්නේ. එතකොට මේක අව탁සේරු කිරීමට කියන්නේ රුපියල් 2000කට ඔයාට මේ කතාව ටික අහගන්න මේ වැඩ ටික පිළිවෙල හදාගන්න දින 10ක පන්ති වාර්ග 10ක්. 20ක් විතර කාලයක් මේ වැඩසටහනට දෙන්නම් කියලා අපි නිවේදනය කරා. වාට වටින් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. 2026 ප්‍රතිඵල එනකොට ඔබේ දරුවා ෆේල් වෙලා ඉඳි. එදාට ගිහිල්ලා ඉස්කෝලේ ගාව ගේට්ටු ගාව බොරුවට අනන්න එපා. අරක අමාරුයි මේක අමාරුයි කියලා. මොකද මම කතා කරන්නේ ගිය පාර ළමයි 15ක් අපේ කණ්ඩායමේ හිටියේ ගෲප් එකේ හිටියේ 140ක් ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණා. අනිත් ළමයි ඔක්කොම සියල්ලම ලකුණු 70න් උඩ. ළමයි දෙන්නෙක් විතර ලකුණු 96 84 වගේ ආවා. මේ හේතුව අන්තිම මාස 3 ඉන්න එපා පැත්ත බලා දෙන්න එපා අන්තිම මාස 3. එහෙම පාස් කරන්න බෑ මේ විභාගය. මේක මුළු ලංකාවම තරඟ කරනවා. මේ විභාගේ තරඟෙට එන්නේ කවුද අම්මේ තාත්තේ? පාසල් වල ගුරුවරුන්ගේ ළමයි ටික. ගුරුවරු මේ විභාග ක්‍රමය ගැන දන්නවා, ලකුණු ලැබෙන ක්‍රමය දන්නවා. ඒක හොයාගෙන තියෙන්නේ. ඔයා දන්නේ නැහැ. ඊළඟට ඒ පාසලේ ඉන්න හොඳම සල්ලි තියෙන දෙමව්පියන්ගේ දරුවෝ ටික. ඒ අයගෙන් මේ අයගෙන් අයනේ ළමයි පාස් වෙන්නේ. මේ දුප්පත් ගමේ අහිංසක සෝමක්කගේ නන්දක්කගේ දරුවන්ට කියන්නේ අබසරණයි. මේ පාස් වෙන්නේ නැහැ මේ විභාගෙ. ඉතින් ඛේද වාචකයක්. ඔව්. මේක මොඩියුල් ක්‍රමයට දැම්මත් ඔච්චරම තමයි. මොඩියුල් ක්‍රමයට දාපු දවසට ඔයාට කිසි පිළිසරණක් නැහැ. කෙලින්ම ඔයාගේ ළමයා ඔහේ මෙහෙම පරණ්ඩෙල වගේ ගිහිල්ලා 9 දී 10 දී සීනියර් එක්සෑම් එකට ලියන්න වෙනවා. මූලික දැනුම නැතුව කොහොමද කරන්නේ? ඔයාගේ ළමයාගේ පල්ලෙහා අත්තිවාරම හරි නෑ. ඇත්ත. ඔයා මේ වැඩසටහනේ මේ දේවල් අහගන්න නැත්තම් වියදම් කරන එක නවත්ත ගත්තොත් අඩුම ගානේ ඒක ඉතුරු කරගන්න පුළුවන් නේ. ඒ හින්දා අම්මේ තාත්තේ හරි භයානකයි. ඔයාට මේ තොරතුරු දන්නේ නැතුව කවදාකවත් ඔයාගේ දරුවා මේ ගොඩ යන්නේ නැහැ. ගෙදර ඉන්නේ අඬාගන්නේ. පේපර් එකට ලකුණු අඩුයි කියලා. දැන් මේ වෙනකොට ලකුණු යම් ප්‍රමාණයකට සමහර දරුවන්ගේ අඩු වෙලා නේද? දැන් අපේ මගේ කණ්ඩායමක් ඉන්නවනේ. මං ඉක්මනටම ඔබ මගේ පන්ති ආවනා අනිවාර්යෙන්ම මේ මාස 2 විතර ඉවර වෙනකොට මම මේ පාර නම් මාස ගානකට කලින් කියනවා මෙන්න මගෙන් ඉගෙනගත්ත ළමයි කියලා. එහෙම කියලා වැඩක් නැහැ. මොකද හේතුව විභාගයට කලින් තමයි අංක ටිකයි 9යි දෙන්න ඕන. අංක 7ක් තියෙනවා නම් අඩුම ගානේ අංක 5ක්වත් ඩිස්ප්ලේ කරලා 9 කෙටි නම. සම්පූර්ණයෙන්ම ළමයා කියන්නේ ඕනේ නැහැ ෆොටෝ ගාලා දාන්න ඕනේ නැහැ. එහෙම කවුරුත් කරන්නේ නැහැනේ. ඇයි කරන්නේ නැත්තේ? බයයි. අපි බය නැහැ. ඇයි බය වෙන්න හේතුවක් නැහැ. මම මගේ ඉගෙන ගන්න
ඔයා උගේ ළමයා වැඩ බැරි නම් මට දෙන්නකෝ. චක්කරේ බැරි නම් දෙන්නකෝ. පුළුවන් කරන එක මගේ වැඩක් නේ. ඔයාගේ වැඩක් නෙමෙයි. ගෙදර හෝම්වර්ක් දෙන එක මගේ වැඩක් නෙමෙයි. ඒක වෙන අයගේ වැඩක්. හෝම්වර්ක් දෙන්නේ නැහැ. පව් ඕගොල්ලෝ. දරුවෝ පව්. ඉතින් කොහොමද ගොඩ යන්නේ? රටේ මෝඩය හැදෙන්නේ ඒ හින්දා. ළමයාගේ පෞරුෂය වර්ධනය කරලා දෙන්න. යාට පුළුවන් කියලා තත්ත්වේ හදලා දෙන්න. දැන් ජවන්නම් වාලේ දාන්නම් වාලේ දාලා ළමයාව අසරණ කරගන්න එපා. තේරුමක් නෑ. ඒ හින්දා ඔබට ඕන ඇත්තටම පාස් වෙන හැටි දැනගන්න. හෙට උදේ 10ට වැඩසටහන. නොමිලේ කිසිවක් දෙන්නේ නැහැ. දෙන්න ඕනේ නැහැනේ. දෙන්නේ මොකටද? පාස් වෙන හැටි දන්නවනේ. ඒක නිකන් දෙන්න ඕනේ නැහැනේ. මගේ පන්තියේ ගෲප් ක්ලාස් එකේ ස්පෙෂල් Zoom ගෲප් ක්ලාස් එක තියෙනවා. ඒ Zoom ගෲප් ක්ලාස් එකේ ළමයින්ට කතා කරලා සෑම ළමයා සමගම කතා කරලා තමයි අඩුපාඩු හදලා දෙන්නේ. සැකයක් තියෙනවා නම් මට අභියෝග කරන්න. මම ඒතකොට පන්තියට ගන්නවා. අරන් පෙන්නන්න. කළා අයින් කරන්න. අභියෝග කරන්න ඕනේ එහෙමනේ. එහෙම නැතුව මට ඔයාව එකපාරට පන්තියට සම්බන්ධ කරගන්න බෑ. මොකද අපි මයික් දීලා තියෙන්නේ. ඔයගලන්ට මයික් එක පාවිච්චි කරන්න දන්නවද දන්නෙත් නැහැ සමහර දෙමාපියෝ. ඔහේ ගෙවල් වල කුණු හරපයි රේඩියෝයි ටීවී දාගෙන ඉන්නකොට පන්තියට ඩිස්ටර්බ් වෙනවා. ඉතින් හදලා ගන්න ඕන. මේක කරන්න පුළුවන්. මට පුළුවන් ඔයාගේ දරුවාට උදව් කරන්න. හැබැයි ඔබ ලෑස්තිද? උදව් ගන්න විදිහක් තියෙනවනේ. ඒ හින්දා සමහර වෙලාවට මේවා කිව්වම රිදෙන්නේ ව්‍යාපාරික විදිහට පන්ති කරන එකට. මට රිදෙන්නේ නැහැ. මට ප්‍රශ්නකුත් නැහැ. මට මේක මේ පාස් කරන්න බැරි විභාගයක් නෙමෙයි. හරි. හැබැයි මට කවුරු හරි කිව්වොත් මගේ ළමයාව දිස්ත්‍රික්කේ පළවෙනියා කරලා දෙන්න. ලංකාවේ පළවෙනියා කරලා දෙන්න. පන්තියේ සෙක්ෂන් එකෙන් පළවෙනියව ගෙනත් දෙන්නකෝ. මං ගාවට කියලා දාන්න. මං කරන්න. මොකද ඒ තරමට වර්ධනයක් තියෙනවා. නැත්තම් ඔබේ සාමාන්‍ය දරුවව පාස් කරන්න පුළුවන් මේක. හදලා දාන්න ඕන. හරි? එහෙනම් ප්‍රශ්නක් තියෙනවා නම් අපි කතා කරමු. ටෙලිෆෝන් නම්බර් එක පර්සනල් නම්බර් එක දෙන්න පුළුවන්. වදයක්. අපිට අපේ දරුවෝ ඉන්නවනේ උගන්නගෙන. එතකොට මුදල් ගෙවපු අයට සම්බන්ධ වෙන අයට අන්න එහෙම කෙනෙක්ට කතා කරලා මේ කියලා දෙන්න පුළුවන්. ඒ අරින්න මම ඒක මේ වෙනකොට සමහර කාලවල දෙමව්පියෝ 5600 මැසේජ් කරලා අහනවා. එහෙම hi detail please. එහෙම දැම්මට ඔයා එහෙම දාලා පන්ති වලට ගිහිල්ලා ඉන්නවනේ. ඈ අපි 5600යි කියලා ලාභයට අඩුවට ගිහිල්ලක් තියෙනවනේ. ඔයාලට වෙලා තියෙන දේ පේනවනේ දැන්. ඔයාගේ ළමයට ගණිත ගැටලු කියලා එහෙම නෙමෙයි විභාග ප්‍රශ්න වලට මුහුණ දුන්නාම උත්තර දෙන්න බෑනේ. තමයි හැටි. ඒ හින්දා දරුවා දක්ෂ නෙමෙයි අම්මා තාත්තා යවන්නේ වැරදි පාරක. ඒක අපිට කරන්න දෙයක් නැහැ. මේක හිමින් සිර කොට දාගමු. කරන්න පුළුවන් මාස 6ක් කියන්නේ. දවස් 186ක් තියෙනවා තව. පොඩි දවසක් නෙමෙයි. හැබැයි ඔයා ඔක නැති කරගන්න. පව් ඒක. රයිට්. එහෙනම් වීඩියෝ එක ඇති නේද විස්තර ටික? හරි. හැමෝටම එහෙනම් බයි කිව්වා.